ලංකා සතස ආයතනය මගින් සිය පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යනු ඇත. සුදු කව්පි කිලෝවක් රුපියල් 45කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 750ක් වෙයි. ලොකු ලුණු කිලෝවක් රුපියල් 25කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 160ක් වෙයි. සුදු ලුණු කිලෝවක් රුපියල් 20කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 575ක් වෙයි. අර්ධාපල් කිලෝවක් රුපියල් 13කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 185ක් වෙයි. ටින් මාළු කිලෝවක් රුපියල් 10කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 490ක් වෙයි. දුම්බුරු සීනි කිලෝවක් රුපියල් 8කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 277ක් වෙයි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 4කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 279ක් වෙයි. පාන් පිටි කිලෝවක් රුපියල් 2කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 162ක් වෙයි. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහළ යන අතර අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යනු ඇත.